වෙන අදහස් දැන් ඉදිරියටපත් වෙනවා. ඒ ලැබුණු ඒ සන්තෝෂය අර කිව්වා වගේ අර තිබුණු සනකෙලියට ඒ උත්සවයට යාපනයේ සහභාගී වුණු ජනතාව ඒ වගේම අපි A9 පාර නිදහස් කරගත්තම පූර්ණරින් නිදහස් කරගත්තම ඒ ආපු ඔවුන්ගේ ඕනෑකමින් සමහර අය ඒකත් දක්වන්න පටන් ගත්තා මේ හමුදාව මගින් සංවිධානය කරගන්නේ ඒක ඒ ජනතාවගේ අවශ්‍යතාවය යටතේ ඒ කළපු උද්ඝෝෂණ ඉතාමත් වැදගත් වෙනවා. ඔවුන් ඒකෙන් පෙන්눔 කරනවා ඔවුන්ගේ අවශ්‍යතාවය ඒ නිදහස වෙනුවෙන් ඔවුන් දක්වන ආලේ. හොඳයි දැන් මේ සම්බන්ධ තියෙන ජනතාව තුළින් මතුවෙන වෙනස සම්බන්ධව අපි මේ කතා කරමින් හිටියේ මේ ජන මතයේ පැහැදිලි ආකල්පමය වෙනසක් මතුවෙමින් පවතිනවා. ඒ සම්බන්ධව ආරක්ෂක ලේකම්තුමා කරුණු පැහැදිලි කරමින් හිටියේ. දැන් මේ යාපනයේ සිංහදජේ අරගෙන උද්ඝෝෂණ යනවා අපි දැකලා නැහැ වැඩි අපේ කාලේ ආරක්ෂක ලේකම්තුමනි. මේ සමාජයේ මහ වෙනසක් සිදු වෙලා තියෙනවා. LTT විසින් යම් කාලයක අපි ඔබ වෙනුවෙන් පෙනී සිටින එකම නියෝජිතයා කියන මතේ ඒ ජනතාවගේ ඔළුවේ ඉතා ගැඹුරු තැනක තැන්පත් කරලා තිබුණා. ඒ යථාර්ථය නොවන බව අද උතුරට නැගෙනහිරට නොවේ සමස්ත මහ ජනතාවට පැහැදිලි වෙලා අවසන්. නමුත් මේ ජයග්‍රහණ නොතේරෙන කණ්ඩායමක් ඉන්නවා. මේ සතුට පපුවට නොදැනෙන කණ්ඩායමක් ඉන්නවා. මේ ජයග්‍රහණ අභියස සතුට පළ කරන්න කට නොඇරෙන කණ්ඩායමක් මේ රටේ ඉන්නවා. මේ විවිධ සමාජ කණ්ඩායම් තුල මේ උදවිය වින්නවා විය හැකි. මේ දේශපාලන කාරණාවක් මතු කරනවා නෙවෙයි. දේශපාලනෙන් මේ පිට යම් තැන් තුල එවන්නේ ඉන්නවා විය හැකි. ඒ උදවියට ඔබේ පණවිඩය මොකක්ද? මම හිතන්නේ දැන් හැම කෙනෙකුටම වගකීමක් තියෙන හැම කෙනෙකුටම මේ රට ගැන ආදරයක් තියෙන හැම කෙනෙකුටම මේ බව හොඳින්ම තේරුම් අරගෙන යන්න ඕන. යම් කිසි සුළු වාසිතක යම් කෙනෙක් මේ සම්බන්ධව වැරදි ආකල්පයකට එහෙම නැත්නම් මේක ඇත්ත වශයෙන්ම අපිට මේක ජයග්‍රහණය කරන්න පුළුවන්ද? ජයග්‍රහණයක් ලැබෙයිද කියන සැකයක් ඇතුව යම් කිසි කෙනෙක් හිටියනම් මම හිතන්නේ සෑම දෙනෙකුටම මේ සැකේ දුරු කළා අද සන්තෝෂ වෙන්න පුළුවන් විය යුතු කාලයක් එළඹිලා තියෙනවා. ඉතින් ඇත්ත වශයෙන්ම මම දන්නේ සංජීව මේක මගෙන් අහන්න හිටියද කියලා මේකත් එක්කම මම එන්න ඕන මේ මාධ්‍ය. හොඳයි මම එතෙන්ට එනවා. මම ඒ කාරණාව වෙන විමසන්න සූදානම්. රටේ ජනමාධ්‍ය හරහා මහ දැවැන්ත බලවේගයක් නිර්මාණය කළ රට මුදා ගැනීම පිළිබඳව බොහෝ දෙනා කතා කළා. මේ රටේ ජනමාධ්‍යයේ මතය ජනතාවගේ මනසට දෙන්න උත්සාහ කළා. ඒ වගේම ජනමාධ්‍ය තුළ යම් සංකූලතා යම් ව්‍යාකූලතාවයන් මතුවන අවස්ථා පිළිබඳව දුටුවා. මගේ පළවෙනි ප්‍රශ්නේ ඉතා ඍජු පිළිතුරක් බලාපොරොත්තු වෙන. රටක අභ්‍යන්තර ගැටුම්කාරී වාතාවරණයක් පවතින මොහොතක ප්‍රවෘත්ති වාර්තාකරණය නැතිනම් තොරතුරු වාර්තාකරණය සහ යම් අත් වශයෙන්ම මොකද අපි මුලින්ම කල්පනා කරලා බලන්න ඕන මොකද්ද අපේ මූලිකම දේ මූලික අවශ්‍යතාවය මූලික වගකීම මොකද්ද? මූලික වගකීම තමයි අපේ මාතෘභූමිය ආරක්ෂාව අපේ රටේ ආරක්ෂාව. ඒක මුල් කරලා තමයි අනිත් ඒවා දෙවනුවන්නේ. ඉතින් ඒ ආරක්ෂාවට මම හිතන්නේ ඒ මාතෘභූමිය වෙනුවෙන් මාතෘභූමිය රැක ගැනීම වෙනුවෙන් මාතෘභූමිය දෙකට නොකැඩී ආරක්ෂා කරගෙන සෑම කෙනෙක් සෑම මාධ්‍යයක්ම මම හිතන්නේ ඒකට කැප වෙන්නට ඕන. ඒ මාතෘභූමියේ ආරක්ෂාවට ස්වෛරීභාවයට තර්ජනයක් වෙන සෑම අවස්ථාවකදීම ඒකට ඒ තර්ජනයට විරුද්ධව ඒ සටන් කරන්නට ඉදිරිපත් වෙන්න ඕන. ඒක තමයි මම හිතන්නේ සෑම රටකම වෙලා තියෙන්නේ. ඕනෑම රටක් ගත්තොත් යුද කාලේ යුද තත්ත්වයක් තිබුණ හැම අවස්ථාවකදීම මාධ්‍ය ඒ වගේ ක්‍රියා කරලා තිබෙනවා. නමුත් මට කනගාටුයි කියන්න මේ අපේ සමහර මාධ්‍යයන් ලංකාවේ ඒක සිද්ධ වුණේ නැහැ. තවමත් ඒක සිද්ධ වෙන්නේ නැහැ. ඒකයි ඊටාත්ම කනගාටු තත්ත්වය. අනිත් එක මම හිතන්නේ
මට මේ ළඟදී මේ ගිය සුමානේ මේ පිටරට ඉඳලා ආපු මගේ මිත්‍රයෙක් කියපු මුලම දේ කිව්වා ඇයි මේ අපේ රටේ මේ පුවත්පත් මෙච්චර නෙගටිව් කියලා. ඍණාත්මකයි කියලා. එයා කිව්වා මේ අපේ රටේ කොච්චර හොඳ ඒවා වෙනවද? මේ බලන්න මේ ලැබපු ජයග්‍රහණම. මම ඔබතුමාට අර ඉස්සෙල්ලා කිව්වා වගේ අර පිට ජනතාව දකින්න හැටි. ඇයි මෙච්චර මේ ධනාත්මක පැත්තක් තියෙද්දි ඇයි අපි මේ හැමතිස්සම ඍණාත්මක පැත්තට යන්නේ? අද අපේ පත්තරයක් බැලුවොත් තියෙන්නේ දූෂණ කරපු එකක් ගැන. මේ නැත්නම් මිනිමැරුම් ගැන. මේ ඔක්කොම අපේ රට සම්පූර්ණයෙන්ම පහත් තත්ත්වයට වැටෙනවා. නමුත් අපේ රටේ කොච්චර හොඳ පැත්ත තියෙනවද? ඇයි අපි මේ පැත්ත ගණන් පෙන්වන්නේ නැත්තේ? ඉතින් මෙන්න මේ වගේ ඇත්තටම මේ සමහර රටවල් වල කොච්චර පොසිටිව් විදියට ඒ මාධ්‍ය හැසිරෙනවද කියලා බැලුවම අපේ රටේ හැසිරෙන පිළිවෙල ඉතාමත්ම දුකට කාරණයක්. කනගාටුදායක තත්ත්වයක් තිබෙන බව ආරක්ෂක ලේකම්තුමා කියනවා. ඒ අතර මේ රටේ මාධ්‍ය තමන්ගේ සම්මත සරල භූමිකාවෙන් එහාට යමින් ඉතා දැවැන්ත කාර්යභාරයක් මේ වෙනින් ඉෂ්ට සිද්ධ කරනවා. ඔබතුමන්ලාගේ මැදිහත් වීම මැද මේ රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයක් බිහි කළා. ඒ නායකත්වයේ මැද ඒ ආයතනයේ තොරතුරු සැපීම මත මේ රටේ නිවැරදි ලෙස මේ මෙහෙයුම් දාමේ පිළිබඳ තොරතුරු ගලා යamak සිද්ධ වෙනවා. සංජීව මම කියන්නම් මේ ජනතාව මේ ඍණාත්මක පැත්ත බලන්න අකමැති. ඒකට මම හොඳ උදාහරණයක් කියන්නම්. ඇත්ත වශයෙන්ම අද ලංකාවේ වැඩිම පාඨකයන් ගානක් ඉන්නේ අපේ වෙබ් අඩවියට. මිලියන 6ක් දවසකට කියවනවා. මිලියන 6ක්. ඩේලි නිවුස් පත්තරේවත්, අයිලන්ඩ් පත්තරේවත්, ඩේලි මිරර් පත්තරේවත් සිරසවත් වෙන කිසිම දෙයක් ඔබතුමාගේ ITN එකවත් නෙවෙයි වැඩිම පාඨකයන් සංඛ්‍යාවක් ඉන්නේ www.defense.lk කියන වෙබ් අඩවියට. ඇයි අපේ වෙබ් අඩවිය කරන්නේ මේ ත්‍රිවිධ හමුදාවෙන් නිලධාරීන් 5 දෙනෙක්, තරුණ නිලධාරීන් 5 දෙනෙක්.